මිථුන ලග්න හිමියන්ට සිදුවන ග්‍රහමාරු කීපයක් ජීවිතයට සුවිශේෂී බලපෑම් ඇති කරනු ඇත. විශ්වයේ අద్භූත බලයන් ඔබගේ ගමන් මගට කෙසේ බලපාන්නේදයි විමසා බලමු. මෙම කාල සීමාව තුළ මිථුන ලග්න හිමි ඔබට ප්‍රධාන වශයෙන්ම ගුරු, ශනි, රාහු සහ කේතු යන ප්‍රධාන ග්‍රහයන්ගේ පීඨීම් වල බලපෑම අත්විඳීමට සිදුවනු ඇත. 2025 මයි මාසයේ සිට රාහු නවයාධිපති කුම්භ රාශියේද කේතු තුනාධිපති සිංහ රාශියේද ගමන් කරයි. 2025 නොවැම්බර් මාසයේ සිට ශනි 10 වැන්නේ මීන රාශියට පිවිස ඇත. විශේෂයෙන්ම 2026 මයි 1 වන දින පමණ ගුරු ග්‍රහයා ඔබගේ 12 වැන්නා වූ වෘෂභ රාශියේ නිවත්ව ලග්නයටම පැමිණීම ජන්ම ගුරු සුවිශේෂී බලපෑමක් ඇති කරනු ඇත. මිය වෙනස්කම් අභියෝග මෙන්ම නව අවස්ථාද උදා කරන සංක්‍රාන්ති සමයකි. ඔබගේ උත්සාහය, ඉවසීම සහ ඥානවන්ත තීරණ මත බොහෝ දේ රඳා පවතී. 2026 මයි මාසයේ දක්වා 12 වැන්නේ සිටින ගුරු ග්‍රහයා අමතර වියදම් ඇති කළ හැකි අතර විදේශ සම්බන්ධතා හෝ ආධ්‍යාත්මික කටයුතු වෙනුවෙන් මුදල් වැය වීමට ඉඩ ඇත. 2026 මයි මාසයෙන් පසු ගුරු ලග්නයට පැමිණීමෙන් ධනමය වශයෙන් උස් පහත් වීම ඇති විය හැක. මුදල් කළමනාකරණය ඉතා වැදගත් වේ. නමුත් ගුරුගේ 5, 7, 9 යන භාවයන්ට දෘෂ්ටි වැටීම නිසා හවුල් ව්‍යාපාර, වාසනාව හෝ අනුමාන ආයෝජන ප්‍රවේශමෙන් හරහා යම් ලාභ ලැබීමට හැකියාව ඇත. 10 වැන්නේ සිටින ශනි ඔබගේ වෘත්තියෙන් ස්ථාවර ආදායමක් ලැබීමට උපකාරී වුවද එය මහන්සිය මත රඳා පවතී. 9 රාහු විදේශීය මූලාශ්‍රය වලින් අනපේක්ෂිත ආදායම් මාර්ග හෝ ඊට අදාළ වියදම් පෙන්눔 කරයි. 10 වැන්නේ සිටින ශනි ග්‍රහයා ඔබගේ වෘත්තියට මහඟු ශක්තියක් ගෙනෙයි. ඔබගේ වෘත්තීය ජීවිතයේ ස්ථාවරත්වය, නායකත්ව අවස්ථා සහ වගකීම් වැඩිවීමක් අපේක්ෂා කළ හැකි. කෙසේ වෙතත් මෙය දැඩි වෙහෙසක් සහ ඉවසීමක් ඉල්ලා සිටින කාලයකි. ඔබට රැකියා ස්ථානයේදී උසස් වීම හෝ නව ව්‍යාපාර භාර ගන්නට සිදුවිය හැකිය. රාහු 9 සිටීම උසස් අධ්‍යාපනය, විදේශ රැකියා හෝ සාම්ප්‍රදායික නොවන වෘත්තීය මාර්ග සඳහා අවස්ථා උදා කරයි. 2026 මයි මාසයෙන් පසු ලග්නයට එන ගුරු නව ව්‍යාපාර සහ නායකත්ව අවස්ථා ගෙනාවත් එය තරමක් පීඩාකාරී විය හැක. 2026 මයි මාසයෙන් පසු ජන්මයට පැමිණෙන ගුරු ග්‍රහයා ඔබගේ සෞඛ්‍යයට යම් බලපෑම් ඇති කළ හැක. ආහාර ජීර්ණ පද්ධතිය ගැටලු, බරහේ උච්චාවචනයන් සහ සාමාන්‍ය කම්මලේකමක් ඇතිවීමට ඉඩ ඇත. වගකීම් වැඩිවීම නිසා මානසික ආතතියද ඇතිවිය හැක. 10 වැන්නේ සිටින ශනි බෙහෙසකර වැඩ හේතුවෙන් සංදි වේදනා, තෙහෙට්ටුව සහ වැඩ ආශ්‍රිත ආතතියට හේතු විය හැක. නිරන්තර ව්‍යායාම, සමබල ආහාර වේලක් සහ ආතතිය කළමනාකර ගැනීම ඉතා වැදගත් වේ. යම් රෝග ලක්ෂණයක් ඇතනම් නොපමවා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ. ලග්නයට පැමිණෙන ගුරු 7 වැන්නට විවාහය සහ 5 වැන්නට දරුවන්ට දෘෂ්ටි හෙළයි. අවිවාහිකායට විවාහ අවස්ථා උදා විය හැකි වුවද ජන්ම ගුරුගේ බලපෑම නිසා කල්පනාකාරී තීරණ ගැනීම වැදගත් වේ. විවාහිකායට දරුවන් ලැබීමේ කටයුතු 5 වැන්නට දෘෂ්ටිය සඳහා යහපත් වුවද සම්බන්ධතා තුළ යම් නොසන්සුන්තාවක් ඇති විය හැක. 3 වැන්නේ සිටින කේතු